ඔයාලගේ ප්‍රදේශයේ ඔයාලගේ සමිතියේ කෙනෙක්ව වේදිකාවට ගෙන්නන්න ඕන. සුද්දා කොහොමද දන්නවද? අජිත් මේක අහන්න. මේමයි. ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් ගණනාවක ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් ඕගොල්ලන්ගේ ගමේ ඉන්නවා කියලා දන්නවද? නම් කියන්න ගියොත් මතකත් නැහැ. අම්මට අනිවාර්යයෙන්ම එයා හිටපු සංගීත කණ්ඩායම් වල නම් කියන්න ගියොත් අපිට නම් ප්‍රමාණය අමතකයි. අපි දන්න සංගීත කණ්ඩායම් ටිකක් කියන්නම්. හැබැයි ගමේ අය දන්නේ නැහැ. ගමේ අය දන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය මේ වැලියෝයේ ගමේ අය දන්නේ නැහැ. අජිත් අයියේ මෙයාගේ සල්සා සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා. එතකොට ස්පන්දන සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා. ඒ වගේම තමයි කුරුණෑගල ආශාපේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා විදිහට කටයුතු කරන කාර්යයක්. හොඳ වැඩකාරයෙක්. එයාට සංගීතය එපා වෙලා නෙවෙයි. ඇත්තම කතාව එයාගේ නෝනා. එයා මේ ඉර කරගෙන ඉන්නවා. සංගීතයට යන්න දෙන්නේ නැහැ. ඕක තමයි සත්‍ය කතාව. මේ ඉන්නේ සුද්දා. එදා ඉඳලා අද වෙනකම් අතුගල් පුරවරයෙන් බිවුණු ආදරණීය වාසනාවන්ත ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක්. අපේ අවාසනාවකට අපිට නැති වුණා. කොහොමුණත් කමන්නේ. අද ගමට අඳුන්වලා දෙනවා. ගමෙන් සංගීත කණ්ඩායමක් බිහි වෙනවා නම් ඩ්‍රම්ස් වාදනය කරන්න හොඳම කෙනා තමයි මෙයා. මෙන්න සුද්දා අජිත් බණ්ඩාරගේ ලස්සන ගීත ටිකක් ඔබ බලන්න කොහොමද කියලා. සුද්දා ගොඩ කාලෙන් ගැහුවේ නැති ඉඳ අවුලක් වෙන්නේ නැහැ නේ. සුද්දාට ගහන්න අපුඩියක් හැමෝම. පතුලේ ගිනි දැල් නම් නිවි ගියේ ඒ සුවයහනේ මට පවනේ අතීතයේ සුදුරු හැඟුම් පිරි හැඟුම් නැකී ගියේ
ඔබනවාවේ මට පාළුයි පියසාදේ මම ගයන්නේ ඔබට ලිංගවී ඇයි නාවේ මගේ සුඳුරියේ උන්නොතේ බැඳී ඔබ මගේ ගාව හිනැහිලා ලැබුල්යාවී නිවීලා සැනසුම ඒවී ලං වෙලා ඔබ නැති සාදේ අඳුරුයි වාදේ එක තනියේ මුලා වෙලා හඳ සීතලේ මල් මාවතේ ලං වීලා යන්න එන්න කොළඹේ මට කියන්න ඔබ නොආවේ පාළුයි පියසාවේ මම ගයන්නේ ඔබට ලිහුව ගීතේ ඇයි නාවේ මගේ සුඳුරියේ මට කියන්න ඇයිද ඔබ නොආවේ මට පාළුයි පියසාවේ මම ගයන්නේ ඔබට ලිහුව ගීතේ ඇයි නාවේ මගේ සුඳුරියේ ඇයි නාවේ මගේ සුඳුරියේ ඇයි නාවේ මගේ සුඳුරියේ මොකද? Thank you සුද්දා. ගෑන බෑ මොඩ ආය දවසක හම්බෙමු.